අද අපි හදන්න යන්නේ දැන් ගිය සතියේ හැදුවනේ අර එජ් එක හොයන එක නේද? එජ් එක හොයන එක හැදුවා. ඒකේ අර දෙවනි ක්‍රමයට වගේ එකක් තමයි අද හදන්න යන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් අපි කලින් දවසේ ටයිප් කරපු ප්‍රෝග්‍රෑම් එක ඒක නෙවෙයි අද වෙනස් විදිහකට ඒ එජ් එක හොයන එකම තමයි. අපි එජ් එක හොයන්නේ නැතුව අර මාක්ස් දුන්නාම හරිද? මාක්ස් 50ට වඩා වැඩි නම් ඒ කියන්නේ greater than or equal 50 නම් පාස් එන්න ඕනේ. ඊට පස්සේ otherwise ඒ කියන්නේ 50ට වඩා අඩු නම් fail එන්න ඕනේ. ඒක වෙන ක්‍රමයකට හදලා. හරිද? ඔය ක්‍රමයට නෙවෙයි වෙන ක්‍රමයකට. ඒකට variables අපිට දෙකක් විතර ගන්න වෙනවා. ඒතරම මම program කියලා program එකට නමක් දාමු marks කියලාම දාමු. marks කියලා දාලා semicolon type කරනවා. ඊට පස්සේ variable මම දැනට එකක් ගන්නවා marks වලට m කියලා. හරිද? ඒකේ type එක දෙනවා integer කියලා. දැනට integer කියලා type එක දෙනවා. ඔව්. හරි. ඊට පස්සේ program එක පටන් ගන්නවා begin කියලා පටන් අරගෙන user එකෙන් ඉස්සරම marks ඉල්ලන්න එපා. right එකක් ඇතුලේ දුකම ඇතුලේ මම type කරනවා user කියන්න කියනවා user දෙන්න කියනවා your marks. හරිද? your marks. ඊට පස්සේ අපි කියනවා read කරගන්න මොනවාද? env read කරන්න කියලා කියනවා. මෙතෙන් දෙනකන් තේරුණාද? මෙතෙන් දෙනකන් තේරුණා. ඊට පස්සේ condition එකට යන්නේ if m greater than or equal 50. ඒ කියන්නේ අපි අදත් කරන ලකුණු සංඛ්‍යා 50ට 50 හෝ ඊට වඩා වැඩිද කියලා අහනවා. ඔව් නම් අපි then කියලා දෙනවා. then හරිද? then කියලා දීලා අපි ඉස්සරලා කිව්වේ අර pass කියලානේ. ඔව් නම් pass. ඒක අපි දෙනවා මෙහෙම එකක් නිකන් answer කියලා වගේ variable එකක් කරන් මේක ඇතුලේ answer කියන එක ඇතුලේ පෙන්වන්න කියනවා pass කියලා මේ. පැහැදිලිද වැඩි? මෙතන තේරුණාද? answer කියන එක ඇතුලේ. මෙන්න මෙතන answer කියන variable එක ඇතුලට යනවා pass කියන word එක. එතන pass කියන word එක sign වෙනවා කාටද? ans කියන variable එක ඇතුලට. තේරුණාද වැඩි? ආ. එහෙනම් අපි දැන් මෙහෙම අලුත් variable එකක් දානවා නම් මෙතනත් දාන්න ඕනේ නේද? දැන් pass කියන එක ඇතුලේ තියෙන්නේ අකුරුනේ letters තියෙන්නේ. ඒ කියන්නේ characters තියෙන්නේ. ඒකින්ද අපිට වෙනම variable එකක් දෙන්න වෙනවා මේ answer කියන එකට. මේකට මම දෙනවා string කියලා variable type එක. පැහැදිලිද? අලුත් එකක් මොකද්ද? string. දැන් අපි integer දැම්මේ whole numbers දානවනේ. ඒ කියන්නේ අපි whole numbers දානවා නම් integer දැම්මා. නේ? ඊට පස්සේ අර මේ decimal numbers දානවා නම් අපි දැම්මා real කියලා එකක් use කරා. අපි characters ඒ කියන්නේ මෙන්න මේ විදිහේ pass වගේ මේ අකුරු use කරනවා නම් letters use කරනවා නම් string කියන variable type එක දෙනවා. පැහැදිලිද වැඩි? හරි. ඊට පස්සේ ඔන්න දෙන්නම් pass. ඊට පස්සේ else කියන්නේ එහෙම නැත්තම් answer එක වෙන්න ඕනේ මොකක්ද? fail. එහෙම නැත්තම් answer එක වෙන්න ඕනේ fail. මෙතනින් මම semicolon type කරනවා. හරිද? මෙතනින් semicolon type කරලා ඊට පස්සේ අන්තිමේටම කියනවා. හරිද? අන්තිමේටම කියනවා write කරන්න answer එක. පැහැදිලිද වැඩි? දැන් අපි නිකන් චුට්ටක් මේක අපි රන් කරලා බලමු. ඉතින් රන් කරමු. හරිද? input your marks. කවුරු හරි ලකුණු ටිකක් ඇතුළත් කරනවා. අපි හිතමු 55ක් ඇතුළත් කරා කියලා. ඒතර දැන් මෙතන m එකේ කීයද තියෙන්නේ? 55යි. හරිද? 55 විශාලයිද 50ට වඩා? ඔව්. එහෙනම් මෙන්න මේ පාස් කියන එක යනවා කවුරු ඇතුළටද? answer කියන එක ඇතුළට. ඊට පස්සේ අන්තිමේට write කරලා පෙන්නනවා answer. answer ඇතුළේ ඉන්නේ මොකක්ද? පාස් කියන answer. ඒ කියන්නේ පාස් කියන අකුරු ටික තමයි answer ඇතුළේ තියෙන්නේ. පැහැදිලිද වැඩි? දැන් මෙතෙන්ද දෙනවා 49යි කියලා. 49 විශාලයිද 50ට වඩා? නෑ. එහෙනම් කෙලින්ම answer එක මොකද්ද? fail. ඊට පස්සේ අපි write කරනවා. ඒ කියන්නේ screen එකේ display කරලා පෙන්නනවා answer එක ඇතුළේ තියෙන word එක. පැහැදිලිද? මෙතෙන්ද 50යි කියලා දෙනවා. 50 විශාලයිද 50ට වඩා? ඒ කියන්නේ නෑනේ. 50 50 equal නේද? සමානයි. එහෙනම් ඒත් මෙයා pass. answer එක ඇතුළේ තියෙන්නේ මොකද්ද? pass. පැහැදිලිද වැඩි? answer එක write කරන්න කියනවා. ඊට පස්සේ read කරන් ඉන්න කියමු අපි කාවද mව
එම රීඩ් කරන්න කියමු. ඒ කියන්නේ රීඩ් එකට ඕන එකක් දැම්මට අවුලක් නැහැ. මෙතන ස්ට්‍රින්ග් එකක් දැම්මොත් පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. හරිද? ආන්සර් කියන එක දැම්මොත් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. අපිට අවුට්පුට් එක හරියට දෙන්නේ. අවුට්පුට් එක පෙන්වන්නේ නැතුව මෙයා එක්සිට් වෙලා යනවා. තේරුණාද? ඒක හන්දා මේ ඉන්ටිජර් වැලියු එකම තමයි දෙන්නේ. තේරුණාද? ඊට පස්සේ එන්ඩ් කරනවා. රන් එන්ඩ් කරනවා. කම්පයිල් කරලා බලන්න. ඕකේ. වැඩේ හරි. input their marks අපි දෙමු ඉස්සරෝම 55යි කියලා පාස් කියලා පෙන්නනවා. තේරුණාද? ඕකේලා ඊට පස්සේ අපි දෙනවා 49 49 කියලා 49 තේරුණාද?